ඔන්න චූටි යාළුවනේ අපි අද අලුත් කතාවක් කියන්නයි යන්නේ. එකෝමත් එක කාලෙක ලස්සන පුංචි කැලෑවක් තිබුණා. මේකෙ හිටියා ඉබ්බෙකුයි හාවෙකුයි. ඒ දෙන්න හොඳම යාළුවෝ. ඉතින් අපි හැමෝම දන්නවනේ චූටි කැලේ ඉන්න වේගවත්ම ධාවන ශූරයා තමයි හාවා කියලා කියන්නේ. එතකොට ඉබ්බා කියලා කියන්නේ හරිම හෙමීට ඇවිදින කෙනෙක්. දවසක් මේ දෙන්න කතා වුණා රේස් එකක් තියන්න. ඉතින් ඒගොල්ලෝ කතා කරගත්තු දවසේ කතා කරගත්තු වෙලාවට ඒ රේස් එක පටන් ගන්න තැනට ආවා. අනිත් කැලේ ඉන්න සත්තු යාළුවෝ ඔක්කොමත් එතෙන්ට සහභාගී වුණා මේ දෙන්නට උදව් කරන්න. ඔන්න ඉතින් කැලේ රජ්ජුරුවෝ වෙච්ච සිංහයාගේ විධානයට අනුව මේ දෙන්න රේස් එක පටන් ගත්තා. රේස් එක පටන් ගත්ත ගමන්ම හාවා වේගෙන් දුවලා ගිහිල්ලා ටික වෙලාවක් ගහක් යටින් වාඩි වුණා එයාගේ දුවපු වේගෙ මහන්සිය අඩු කරගන්න. අනික ඉතින් එයා දන්නවනේ එයාගේ ඉබියාළුවට එච්චර වේගෙන් එන්න බෑ කියලා. කොහොම හරි මහන්සියට මෙයාට ගහ යටම හොඳටම නිින්ද ගියා. මේ අතරේ එයාගේ ඉබියාළුවා හෙමීට ඇවිල්ලා හාවව පාස් කළා දිනුම් කණුවට ළඟා වුණා. ඔන්න ඉතින් හාවා එකපාරටම නිින්දෙන් අවදි වෙලා බලනකොට එයාගේ ඉබියාළුවා දිනුම් කණුවට ළඟා වෙලා කට්ටිය ඔක්කොම එයාගේ ජයග්‍රහණය සමරනවා. අනේ ඉතින් මොකද උනේ හාවට එයාට කොච්චර වේගෙන් දුවන්න පුළුවන් වුණත් මේ වෙලාවේදී එයාගේ කම්මැලිකමයි එයා ගැන ඕනෑවට වඩා හිතාගෙන ඉන්න කමයි නිසා රේස් එකෙන් පරදින්න වුණා. දැන් ඉතින් චූටි ඔයාලටයි මටයි මොකක්ද මේ ලස්සන කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ? අපි දේවල් වලට මොන්න තරම් දක්ෂ වුණත් අපි අපේ දක්ෂතාවය ගැන ඕනෑවට වඩා සතුටු වෙන්න ඕනෑවට වඩා හිතාගෙන ඉන්න හොඳ නෑ. අපිට තියෙන දක්ෂතාවය අපි දිනෙන් දින දියුණු කරගන්න ඕනේ. ඒ වගේ තමයි අනිත් අයව අදක්ෂ කෙනෙක් කියලා එයා ගැන නොසලකා හැරලා ඉන්න හොඳත් නෑ. මොකද ඒ අදක්ෂ කෙනා එයාගේ හැකියාවන් මොනම හරි මොහොතක පෙන්눔 කරන්න පුළුවන්. එතකොට අනිත් අයගේ හැකියාවන්ට ගරු කරන එක, අනිත් අයව නොසලකා හරින්නේ නැතුව ඉන්න එක, එතකොට අලස නොවෙන එක, අපි අපේ හැකියාවන් ගැන ආඩම්බර නොවෙන එක තමයි අපිට මේකෙන් ඉගෙන ගන්න පුළුවන්.